Have you ever wondered where your cup of tea comes from and how it is produced? Welcome to Sri Lanka's hill country, home of the famous Sri Lankan tea. Or maybe you know it as Ceylon tea, as it's branded internationally. Ceylon tea is considered better quality and is therefore more expensive than tea from India, the world's market leader within tea production. The tea manufacturing process is an inspiring tale that starts with a tiny seedling, which evolves through the influence of nature. For us at Think Ceylon, nature is our factory. Every cup of tea at Think Ceylon is crafted with natural goodness, delicious taste, and aroma. Tea pickers pick the entire green leaf of the tree, but only the smallest and freshest tea leaves on top of the branch becomes white tea. The rest becomes green or black tea. Ceylon tea is graded by size and quality, from cheap dust until more expensive leaf tea. The whole tea leaves are best, and the young tips are the very best. It is also categorized into low-grown, under 600 meters, mid-grown, and high-grown, over 1,200 meters. The low-grown is apparently high in body, but low in flavor, and the high-grown are more slowly grown. මේ තියෙන්නේ පැකෝඩස්ට් සිසිලියන් එක වත්තේ නම තමයි සිසිලියන් කියන්නේ මේක නම්බර් 1 හොඳ මේක හොඳම තේ කාට තියෙන එක. එතකොට මේක කිලෝ එකක් 2200යි අපි දෙන්නේ තොග. සාමාන්‍ය මේක එළියේ 2800ක් විතර තමයි යන්නේ. ඊට වඩා වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. ඔප්ෂන් එකේ මිල අනුව රුපියල් 2200 2300 වගේ වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඉතින් 2800යි 3000 වගේ ගානකට දෙන්න පුළුවන්. කිලෝ එකක් නෙමෙයි වෙන්නේ. මේ තියෙන පැකෝඩස්ට් වල හැටන් වෙරයිටි එක මේක 1600ක් වෙනවා නේ. කඩවල වල 1800ට වගේ සිල්ලර් විකුණනවා මේක. ඒක දෙන්නේ 1600යි. ඔව් මේක තලව කැලේ නම්බර් 1 ඩස්ට් එක, ඩස්ටි එක මේක තොග මිල 1800ක් වගේ වෙනවා. සිල්ලර, ඒතර මේක සිල්ලර් විකුණන්නේ 2200ට වගේ කිලෝ එකක්. දැන් මේක කිලෝ එකක් රුපියල් 3000ක් වෙනවා. දැන් මේක ඔයාලා සුපර් මාකට් එකකින් එම ගන්නවා නම් 6000ක් විතර වෙනවා. මේක හොඳම ග්‍රීන් ටී එක. නෝරිලින් එන හොඳම ග්‍රීන් ටී එක. බෑග් 100ක්. දැන් මේකේ මෙන්න මේ විදිහට දාලා මේ වගේ 25 ඒවා හතරක් තියෙනවා. ඒකට මේකේ ටී බෑග් එක තියෙනවා, නූල තියෙනවා, ටැග් එක තියෙනවා. මේ හැමදේම දාලා ලස්සනට පැක් කරලා තියෙන්නේ. එතකොට මේ බොක්ස් එකේ තියෙනවා ටී බෑග් 100ක්. එතකොට මේ බොක්ස් එක අපි දෙන්නේ වාට රුපියල් 450කට. මේක විකුණුම් මිල දාලා තියෙනවා රුපියල් 660ක්. මේක අලෙවි කරනකොට වාට රුපියල් 210ක ලාභයක් තියෙනවා. දැන් ඊළඟට මෙන්න මේක තියෙනවා. මේක ග්‍රෑම් 50ක් තියෙනවා. මේක ග්‍රෑම් 50ක් තියෙනවා. මේ වගේ වැල් වශයෙන් තියෙන්නේ. ඒතර මේකේ විකුණුම් මිල රුපියල් 140යි. අපි දෙන්නේ රුපියල් 85කට. එතකොට ඔයාලට රුපියල් 55ක ලාභයක් තියෙනවා මේ වගේ ග්‍රෑම් 50 පැකට් විකුණනකොට. ඊළඟට දැන් මේ තියෙන ග්‍රෑම් 50 පැකට් එක. මේක 75යි අපි දෙන්නේ. මේක ඔයා 100ට විකුණන්නේ. ඒකට ඔයාලට රුපියල් 25ක ලාභයක් තියෙනවා මේ පැකට් එකේදී. ඊළඟට දැන් අපි ළඟ තියෙනවා දැන් ඊළඟට තේකොළ ව්‍යාපාරයක් කරද්දී ඔයගොල්ලෝ අලුත් ක්‍රම අනුගමනය කරන්න ඕන. අලුත් සේල්ස් ප්‍රොමෝෂන් ක්‍රම. එතකොට දැන් ඔයාගේ තේකොළ ව්‍යාපාරය කරද්දී මේ එක විදියක් තමයි මෙන්න මේ වගේ බෝතල. දැන් මේක කිලෝ 2ක් දාපු
බෝතලයක්. ඊළඟට අපි මේ වගේ පුංචි ප්ලාස්ටික් හැන්දක් මේකේ දානවා. ඉතින් දාලා මේක දෙනකොට මේක කඩේකට නැත්නම් හෝටලයකට මේකේ හැන්දත් එක දුන්නාම ඒගොල්ලන්ට සැරින් සැරේ අරන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ මේකට හරි කැමතියි. There is a definite art to the whole tea producing process, which has been refined and evolved over the decades, making tea what it is today.